කුණු රහ කියන්නේ මොකක්ද කියලා මම ඔබෙන් ඇහුවොත් සමහර විට ඔබට නරක් වෙලා කාපු කෑමක රහ මතක් වෙන්න පුළුවන්. හැබැයි ඇත්තම කුණු රහ කියන්නේ ඒක නෙවෙයි. සමහරු ඇත්ත නොදැන වෙච්ච දේ හරි හැටි නොදැන මිනිස්සුන්ව විවේචනය කරනවා. සමාජ මාධ්‍යෙට ගිහිල්ලා ඔබ බලන්න කී දෙනෙක් තමන්ව ඇස් දෙකටවත් දැකලා නැති ජීවිතේට කටහඬවත් අහලා නැති නමක් ගමක් හරි හැටි දන්නේ නැති මිනිස්සු ගැන කොච්චර විවේචන කරනවද කියලා. සමහරු එහෙම විවේචනය කරන්නේ නැහැ. හැබැයි එහෙම විවේචනය කරන අයට එකතු වෙනවා. ඒගොල්ලන් එක්ක එකතු වෙලා හොරේ දානවා. අනිත් අයව විවේචනය කරන්නේ. හැබැයි තමන් මේ පුද්ගලයා උසද මිටිද කළුද සුදුද කියලාවත් අඩුම තරමේ දන්නේ නැහැ. කවුරු හරි කියන එකක් අහලා විවේචනය කරනවා. මේ විවේචනය කර කර කුණු රහ අත්විඳිනවා. මන් දකින්න විදියට හැබැයිම කුණු රහ කියන්නේ අන්න ඒකට. තමන්ගේ හිතට එන කටට එන හැම වචනයක්ම කියලා තමන් නොදන්න මිනිස්සුන්ව තමන් හරි හැටි නොදන්න කාරණා ගැන විවේචනය කරන්න යන්න කලින් දෙපාරක් හිතන්න. තමන්ට මේ මොහොතේ තියෙන සිතුවිල්ලක් නිසා තව කවුරු හරි කෙනෙක් එක්ක එකතු වෙලා තව කවුරු හරි විවේචනය කරලා මේ මොහොතේ ඒ ලාමක සතුට ලැබුවට මේ මොහොතේ ඔබත් එක්ක ඒ වෙනුවෙන් සතුට වෙන්න මහා පිරිසක් හිටියට සමහර වෙලාවට සිල්වතුන්ට ගුණවතුන්ට ගරහලා අපිට ලැබෙන කර්ම විපාකය විඳින්න ඔය දැන් හොරේ දාන මිනිස්සු කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැ. Tamante ඒ අකුසල විපාකය විඳින්න සිද්ධ වෙන්නේ තනිවමයි. Tamante මේ සංසාරයේ වෙනුවෙන් දුක් විඳ විඳ යන්න සිද්ධ වෙන්නේ තනියමමයි. බුදුරජාණන් වහන්සේ මේක ඉතාම ලස්සනට අර අජගර කියන ප්‍රේතයා සම්බන්ධ කතාවේදී පැහැදිලි කරනවා. මිනිස්සෙකුගේ හිසක් තියෙන, පිඹුරෙකුගේ ඇඟක් තියෙන අජගර ප්‍රේතයා ගැන කතාව බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට අතීත සිද්ධි ගලපලා දේශනා කරනවා. මේ කතා ඇහෙනකොට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව නැති කෙනෙකුට, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව නැති කෙනෙකුට හිතෙන්නේ මේවා බණ පොතේ තියෙන අතිශයෝක්ති කතා කියලා. අපිට පේන්නේ අපිට දකින්න පුළුවන් මේ මසෙසට අහුවෙන දේවල් විතරයි. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මසෙසට පේන දේ ගැන විතරක් කතා කරපු ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් නෙවෙයි. උන්වහන්සේට නොතිබුණු ඥානයක් නැහැ. බුද්ධ විෂය අචින්තයයි. ඒ ඥාණයෙන් දැකලාමයි උන්වහන්සේ දේවල් දේශනා කරේ. ඒ හින්දා අජගර ප්‍රේතයාගේ කතාව අහනකොට තමන් නොදැක නොදැන කරන විවේචන ගැන හරි බෞද්ධයෙකුට නම් බය හිතෙන්න ඕනේ. තමන් කරන කියන දේවල් ගැන. අජගර ප්‍රේතයාගේ කතාව සංසාර ආරණ්‍ය පොතේ ඊටාම ලස්සනට සාමමෑණියෝ පැහැදිලි කරලා දීලා තියෙනවා. පොත ගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් පොතේ දෙවෙනි මුද්‍රණය දැන් ඔබ වෙනුවෙන් සූදානම් වෙනවා. කැමති කෙනෙක් අරගෙන කියවන්න. ඔබේ එක සිතුවිල්ලක් හෝ වෙනස් වෙන්න පුළුවන්. අපි මේ යන ගමනේ සමහර විට අපේ මාර්ගය තීරණය කරන්න, අපේ දිශානතිය තීරණය කරන්න එක සිතුවිල්ලක් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ඒකයි මේ ධර්මයේ තියෙන වැදගත්කම. අපි වෙනස් කරන ධර්ම කාරණාව කොහේ කොතනින් මුණ ගැහිද කියලා කවුද දන්නේ. ඒ හින්දා මම හිතනවා සංසාරාරණ්‍ය පොත මේ වෙනකොටත් ඒ වෙනුවෙන් බොහෝ දෙනෙකුට උපකාර කරලා තියෙනවා. මාසයක් ඇතුළත පළමු මුද්‍රණය අවසන් වෙලා දෙවෙනි මුද්‍රණය පිට වෙන්නේ ඒ නිසා. ඒ හින්දා මෙතෙක් සංසාරාරණ්‍ය නොකියවපු කෙනෙක් ඉන්නවා නම් දෙවෙනි මුද්‍රණය ඔබ වෙනුවෙන් ලෑස්ති වෙලා තියෙනවා.